අනේ වැසියේ මම ඉටලියන් ඉන්නේ. මොකක්? ඉටලියන් ඉන්නේ. ගීත හොඳයි මොකද ගීත කොහෙන්ද කියන්නේ ඔය ගීතය අර පිටර එකනේ පිටර එක කියන්නේ ශාරුක් මේ ඕක ගොල්ලා ඕක පිටි සින්තර වයි කියලා හරි ෂෝක් කරේ වද කුඹුරක කියන්නේ ඒක වදන් නෑනේ මෙතෙන්ට මොකද හදිස්සිය පිටර එකක් බල බල ඉඳලා දාවේ නෑ වට රගිටි chance එකක් කම්බේ ශාරුක් බලද්දු ඒ මොකද එනවද මෙහෙ නෑනේ ඒනේ එකක් නෑ එයා ආයේ ඒ උදාට එයා බලන්න chance එකක් කම්බේ ඒකේ වැඩක් නෑ ඔයාට කැමති දේ chance එක ගන්න ඔව් මට නම් ඕක බලන්න දෙයක් නෑ මොකද්ද chance එක කියන්නේ එවනේ ඒක අමතරදී මං කිව්වේ දඹදිව යන්න ඔයා කැමතිද මොකද දඹදිව යන්න කවුද නැද තොක්නේ සා වැඩක් නේ කවුද කාගේද ප්ලෑන් එක ගොඩක් නෑ වෙන්න මෙතන සයින් කරන්න මෙතන එන්න මෙතන සයින් එකක් ගන්න ගා සයින් එකක් කොහෙද එනවා හරි දැන් හරිද වැඩි එක්කෙනායි පොඩකින්ද දොරටිව එක්කගෙන යන්නේ නැද්ද දැන් දොරටිව එක්ක යන්නේ එයා ඔය එක්ක යන්න ඕනේ අපෝ එහෙම හොදි නෑනේ අපෝ එයා ගියාම හරි කරදරයක් බින්ද ස්වාමියා එකට යන්න ඕනේ ඒක තුහරි නෑනේ එහෙම බයි වවන්නේ දොරටි වෙන්න ඔයා නැතුව මොකද කෑගහන්නේ ගවනසි එයාට කියනවා එයාට මං කියනවා හරි එයාවත් සෙට් කරගෙන යන්කෝ එන්නේ හරිද එතකොට හරි ෂුවර්ද පිටද ඔව් එයාට හරි මොකද සන්තෝෂ ඔයාගා හරි ඕකේ හරිද හරි ඔයාලා මෙන්න මෙතන තස්සවක් දාන්න මෙතන ඕ පේන්නෙත් නෑ හරි දැන් මට යන්න පුළුවන් දැන් හරි දෙන්නට පුළුවන් එහෙනම් මේවා එතන දැන් අස්සන් කරානේ දැන් 50ක් කොනේනේ එක්කෙනෙක්ගෙන් 50යි දෙන්නම වෙනවා නම් එක පවුලින් 90යිනේ හරි 90යි ගා 90යි ඔව් හරි මම දැන් දෙන්නම්කෝ දැන් කීයම තියාගන්නද ඔයා ඒ මොකද ඉතින් ඔය රුපියල් 10 තියාගන්න නෑ ෆෝම් වලට ඕනේ නෑ ෆෝම් ෆ්‍රී ෆෝම් වල නේ ගමනට දුන්නේ ගමනට නැත්තම් දැන් 90යි කිව්වේ මොන්නේ 90 රුපියල් 90ට දවල් යන්නේ මෙතන ඉඳන් හන්දියට අතට රුපියල් 90 දාන්න දවල් යන්න මේ ආත්මිකය මේ රුපියල් 90,000ක් අපේ අප්පෝ 90,000ක් කොහෙද ඉතින් ලාභනේ ඒක ලාභයි කියන්නේ දෙන්නටම එක්කෙනෙකුට 45නේ වෙන්නේ බලන්නකෝ ඒ වුණාට අපෝ වැඩි කියන්නේ කොහොමද වැඩි දැන් ඔයා කොහෙන්ද ඔයාට සල්ලි ලොක්ක දුන්නේ නැද කොහොමද ලබුට ඒක මම වීනේ දැන් ඒකෝ මේවනේ දැන් අපේ ඔය නඩී කියලා එකයි යන්නේ නඩී කියයි ඉන්නේ නඩී කිය තමයි මේක ප්ලෑන් එක තියෙන්නේ එයා තමයි නඩේ ප්ලෑන් කරන්නේ ඔව් පස් දෙනෙක් හොයාගත්තොත් කවුරු හෝ ඒ හොයාගත්ත කෙනා ෆ්‍රී දැන් ඔයා කොහොමද එතකොට ෆ්‍රී වෙන්නේ මම ෆ්‍රීනේ ඔයා කොහෙද ඔයා අපි දෙන්නවත ඔයා ෆ්‍රී ඈ ඔයා දන්නේ ඒවද පේකදී මුදලාලිගේ නෝන එයා එනවා බංගලාවේ නෝන එයා එනෝ මිසිආච්චි එනවා කවුද මිසිආච්චිනේ කවුද නේ මිසිආච්චි කියන්නේ මිසිආච්චි වෙන හන්දියේ වංගුව ළඟ ගෙදද
වෙසි ආච්චි ඔයාගේ ආච්චිද? නෑ ඉතින් කොල්ලෝ කියන්නේ වෙසි ආච්චි කියලානේ. කොල්ලෝ කියන්නේ වෙසි ආච්චි කිව්වට යකෝ මාන වැඩන්නේ. වෙසි ආච්චි එක වැඩද ඔයයි මෙදොරයි. සෙට්ටක වයි බබ ප්‍රී. මොකෝ එහෙම නම් මෙහෙම කරේ. කොහමද? අපි දෙන්නම සල්ලි ගෙවන ඉන්න ඔයා අපි දෙන්නෙන් එක්කෙනෙක් භාගයක් වගේ ගෙවන්න. ඔයා ප්‍රියන්නේ කොහෙම ඒ මහත්නේ කද්දානේ ඕක කරන් දෙපායි. අපිට වාඩි වෙන්නේ නේද දොර තියන්නේ මං විතරයි. මෙහෙම කරා මන් දෙන්නම් 5ක්. මොනවාද? ඔයා 85 දෙන්න මම 5ක් දෙන්න. ඒකට 90 වෙනි. එතකොට 90 දඩු පාද 5ක් දැම්මා. ඔව්. හරි දැන් ඒ වැඩක් නෑ. කොහොමද යන්නේ කියන්නේ? යන්නේ මේවයි. ඔව්. කොල්ලා ගියා කෙරිම එයාපෝට් එකේ තියන්නේ. ඔව්. කොල්ලා ගියපු ගමම ගත්තා. වැඩි ගෙඩියක් දැම්මා බඩු. ඔව්. මගේ ප්ලෑන් එකේ තියෙන්නේ. හරිද? ඇඳයි යනවා සූට් එක ඇඳින්නේ. ඔව්. කිට් එක කියන්නේ සාමාන්‍ය සෙට් එක. ඔව්. ඇඳගෙන සිල්සිලි බෑග් එකකට දාගත්තා. සෝතකුයි තා ටී-ෂර්ට් එකකුයි පොඩි දෙනිමකුයි. ඔව්. අද ඔච්චර බර නැති දෙලියක් තියෙනවා. ඔව්. ඒ ටික ඉතුරු මොකද ඇඳුම් ගෙඩියන්නේ. දවස් කීයක් ඉන්නවද? 15යි. 15ක්? ඔව්. ඔය ඇඳුම් දෙක ඇඳගෙන? ඇයි? කේ මං එන්නේ නැහැ. ඒ කිට්ටුවේ ගෑනද බැරි දවස් 15ක් ඉන්න පුළුවන්ද පස්සේ ඇඳුම් දෙකක් ඇඳගෙන. ඒ මොකද ඉන්න ක්‍රමේ කියන්නේ. ඔයත් එච්චර ගේන්නේ බා. ඔව්. පොල්ටල් බෝතල් දෙකක් ගන්න. ඒ පාන් වලට දාන්න. නේ ඒ මාකට් එකක් අප හොල්සේල් වලට දියන්නේ. එහෙමයි. එන මාකට් එකක් තියෙන හොල්සේල් වලට. හොල්සේල් බෝතල් 200 විතර දෙන්න පුළුවන්. ඊට පස්සේ ගන්නවා බීට. බීට වලදී කුඩුමිනියෝ. කුඩුමිනියෝ වික්කගිද? කුඩුමිනියෝ නෙවෙයි මැත්තෝ. කුඩුමිනියෝ නෙවෙයි බීට කියන්නේ බුලත්. බුලත් බීට. බුලත් බීට ගන්නවා අර මේක පිටේක බීට. පුවක්. කුඩින්දු. එතකොට තව ඔය කරවු නැති. ඔක්කොම දාගන්න. දැන් එතකොට වන්දනාවේ නෙමෙයිද යන්නේ? වන්දනාවේ තමයි. වන්දනාවේ තමයි. ඕනේ ඒක ඔයා ඊ රටගෙන આવුවද ගින්දුනේ. දැන් අපි යනකොට නිකන් පාදී නින්ද අන්දෝන්නේ. අපි අය කාර්යය වන්දනා මානේ වැඩක් කරගෙන ගානකුත් හොයාගෙන එනවා. ඒවා බලන්න බුලත් ටික හොඳ ගානකට වික්කා. පොල්ටල් බෝතල් දෙක හොඳ ගානකට වික්කා. කුඩු ටික වික්කා. කලාබු නැති ටික වික්කා. දැන් සයිබබත් බලන්න යනවනේ. ඉනුන් මොනවද මවලා දෙයිනේ. කොයිද වැඩේ? මගේ උරාල්ල ගෙවයි දැන් මම කොයි ඊට පස්සේ මොකද කරන්නේ? සල්ලි අරගෙන මොකද කරන්නේ? අපි යන්නේ කෙලින්ම මෙහෙමයි තෝරක ප්ලෑන් කරලා. ඔව්. කෙලින්ම ගියා යාපත්. ඔව්. බොද්දුනා. නැතර බොද්දි. ඒ බොද්දිනෝ කියන්නේ යාපත් පැය දෙකකට කලින් බොද්දෙන්න. ආයි බොද්දින ගමන් කෙලින්ම බයිට් එක ආව කෙලින්ම හන්දියට මේකේ. හෝල්ට් එකේ. හෝල්ට් එකට බයිට් එක ආව ගමන් නගින්න ගියේ. ගාල නැග්ගා. නැග්ගුවා බයිට් එක බුෂ් ගාලා උස්සනවා. හරිද? ඔක්කොම ඉඳ ගන්න ගිහින් උස්සන්නේ. ගේල කෙලින්ම වැද්දාස් බැස්සා. වැද්දාස්දී එහෙම මන් දන්නේ විදියට ඒ පාලනේ එහෙ නෙවෙයි අපි යන්න ඕනේ. ඉන්නකෝ කියන්නේ වැද්දාස් බෑලා දවස් 3ක් කෝච්චිය අදින්න තියෙන්නේ. ආදිය ලෝක වාර්තාවක් තියෙනවා ඒ කට්ටිය. මොකද? කෝච්චිය අදලා අදේ මගෙන් ආගන්න බමකොත්. ඇයි? මොනවද කියන්නේ කෝච්චියක් අදිනවා. කෝච්චිය අදින්න කියන්නේ කෝච්චිය යන්නේ දවස් 3ක්. දවස් 3ක් කොහෙද යන්නේ? ඇමරිකාවට යනවද? ඇමරිකාන්නේ කොනකද යන්නේ බෑයි? එච්චර දුර යන්න දිනවද? ඔව් දවස් 3ක් යද්ද දිනනවා කන්ද බොන්න ඔක්කොම කෝච්චිය දිනනවා. ඔව්. අපි සල්ලි දීලා අරගෙන කද්දෝයි. ඔව් ඒව තමයි ඉතින්. හරිද? ඔය පන් එකේ කෝච්චිය අද්දලා කෙලින් මෙහෙම නෙවෙයි. දැන් බරනේ. ඔව්. බිනාරිස් සාරි. ඔව්. එතකොට ඕනෑට කාශ්මීරේ සාරි තියෙනවා. ඒවා ටිකක් ගේද බඩු පුළුවන් තරම් අපි කුණන්ද පොදවගෙන එහෙ අරියන්න ඕන. ඔය තියෙනවා හරි જાති. ඔය තියෙනවා රිදි. ප්ලාස්ටික් බඩු. එතකොට තව ඔය සුකුරිත් මාල කදාපු જાති ගේද පුළුවන් ඇතිතර. ගෙනල්ලා ඔය පෙවත අනුජල වාගේ වැටි කෙල්ල කොල්ල ඉන්නේ. අල්ල ඔය කුල. එයාමේ මොකද්ද මේ බිස්නස් එකකට නේ යන්න හදන්නේ වන්දනාවේ කියන්නේ. නෑ එහෙම කියන්නේ. එහෙම කියන්නේ බා ඔයා. බිස්නස් එකක් නෙවෙයි. එතකොට දැන් වඳින්නේ නැද්ද?
වදිනෝ බේවදී අපි අන්න තියෙන මේ මහබෝධියේ ගැව දෙනෝනේ ඈ අනගාരിക ධර්මවාද ඒ ආශ්‍රම තියෙනවනේ ඒ ඉන්නේ ඒ ඔක්කොම ෆ්‍රී දෙනවා නවාතෙන් ඔක්කොම ෆ්‍රී ඒ මහබෝධියේ ගැව දෙක ගෑවා එතකොට දැන් ඔය 45000 ගන්න මටද ඒ ටිකට් වලට කෝච්චි වලට ඕ එච්චර ගණන් යන බෑනේ කෝච්චි බාරට යදන්නේ ඔයද මේ ඉඳන් කොළඹ කෝච්චි එකේ රුපියල් 12000 දෙන්නම ගණන්නේ ලාභනේ පිස්සුද ඒ යන්නේ වෙනම ඇදිරිනේ ඈ ඒ වෙනම ඇදිරි ඒ කියන්නේ ඒ තියෙන දුර යන මැදිරි තියෙන සපවාසුවට ඇඳක් දාගෙන බුදියගෙන එහෙමනේ යන්නේ හරි පුතු වටේ තියලා කායද තක්කාරී ගානේ ඌයෝ වලක් දාගෙන යව ඒක කොයිද ඒක අපේ වැඩේ තියෙන මේකයි ඔව් ගාන පොඩ්ඩක් වැඩි මට සල්ලි මදි දෙන්නම එන්න බෑ මං තනියෙන් එන්නවා එහෙම එපා එතකොට මට එකක් අදිනවනේ ඒක වත් එක පහයිනේ ඉතින් එතකොට වෙන කවුද දන්නේ ඒක මට බෑ ඔයා වෙන කවුද ඔයා කන්න මං තනියෙන් එන්න ඕන්නේ ඉතින් ඕන්නේ වගේ ප්ලාන් ඔක්කො අපිට තියෙනවා මොකද ඔය ඕ එම් දොරටෙන්ද මට එයා කාර සල්ලි නෑ මේ ඔයා ඉන්නකෝ කියන්නේ එහෙනම් දොර එක්ක යන්න මං එන්නේ ඔයත් කොහොමද ඈ ඒක බස් දෙන තව කවරි මං හොයාගන්න කොහොමද ආයෙත් තව කවරි දෙන්නෙක් හොයාගන්න අපි දෙන්න වෙන්නේ ඉවරනේ කතාව එහෙම කරන්නේ බානේ ඔයා මොකද කියන්නේ මේ අනිත් එක කිසි ලාභයි ඈ ඔව් කිසි ලාභයි කිසි බටර් චීස් කන්න බුණා යාගිද හොඳට මේ රස්සට කන්න බුණා ලාභෙත් ඇත්තද ඔව් ඒ ලස්සන වෙලා එනොත් කිරි දෙව්වා මේ දිස්මාරාම මේ කිරි තියෙනවද දිස්මාරාම කිරි කොහෙද ඒ හොඳේ ඔව් අපි කිරි බීලා චීස් කන්න ලස්සනට එන්න ලස්සන හොබට හොඳයි මේ ඔයා නේ ඕවා කරන්න බෑ අනිත් එක මොකද තව පොඩි අප්සෙට් එකක් තියෙනවා මේ වැඩි මොකද දැන් නදී කියන්නේ ඕකේ මුදින වෙලා ඉන්නේ. ඔව්. මං ඕකයි වැඩි පිළිවෙලට එච්චර කැමති නෑ. ඒ මොකද එක ගමනක්. ඔව්. ඕන් ඔහම යනවා කියලා අපේ මේ ගමේ උන් ටික එක්කවගෙන ගිහින් සිරිවාදී. මම නම් ගියේ නෑ හොඳ වෙලාවට. ගිහිල්ලා රුපියල් 600ක් දෝ කොහෙදෝ වන්දා එකතු කරගෙන තියෙනවා. ඒරම කණ්ඩු බොණ්ඩයි ඔක්කොම දෙනවා ට්‍රාන්ස්පෝර්ටේෂන් ඔක්කොම කියලා. අන්තිමට මොකද අන්න අර ඩිපෝයෙන් ගෙන්නගෙන මේ බස් එකක් කබල් බස් එක ඕකේ දාගෙන ගිහින් ඉතින් හරිනේ මොකද ඉතින් දාද ගාලා අර ගැහෙන බස් එක සිරිවාදට යනකයි යන්න ඕන්න ගිහිල්ලා ඊට පස්සේ අර කෑමට බීමට දන්සල් වලට මාත්තු කොල්ලා ඒ වෙලාවට එක්කගෙන යනවා දන්සල් ටයිම් බලලා ඕන්න එක මෙතන අපි කන්දන්න මෙතන අපි ලැස්තිකල් දීන්නේ ඕම ගා ඉතින් මිනිස්සු බැන හිටියා මෙච්චර දවස් බැන හිටියා ඒම එකපාරක් මාත්තුවකට අහු වුණා මම ගියානේ මිහින්තලේ ඔයා ආවේ නෑ ඒ ගමනේ කොහෙන්ද ගියේ ඔව් ගිහලා ආතතිය ගස්සියට අම්බ ගස්සියට උදියන් උන්නේ අපි ඕන්න නවාතනක් විශ්‍රාම ශාලාවක් නැතුව ඕනමයි ඔකයි වැඩ කෑම මොන කෑමද දෙතර දන්සල් පාද තමයි දන්සල් වලට සෙට් කරන කොච්චර හරි පොලිමේ ඉඳලා ඉතින් පරිප්පුයි ලුණු සම්බෝලයි බතුයි හරියද එහෙම නම් මේක දැන් ඕකත් මට පේනවා එහෙම මහා බෝධියෙන් කාලා හොඳ කෑමක් කයි වට පේන්නේ කච්චි එහෙම නෙවෙයි අපි කදුමුද මෙහෙම ඔව් අපි දෙන්න සෙට් කරමු නදීශිවව හරවදාමු ඒක වැඩක් නේ අන්න එහෙම කරමු දෙන්න සෙට් කරමු බව් ඕකද මෙහෙම කරමු ආරේ මාරේ දවජි වන්දන සේවය කියලා අපිට බුදුවන්නේ හිමීට මේ සැරේ පොයේට පන්සල් යක් ඔව් පන්සල් ගිහලා සිල්ලාත ගන්න කොහොමද ලීෆ්ලෙට් එකක් ගහලා බෙදමු අයිද සිල් කට්ටිය ඔව් සිල් කට්ටියට හිමින් ටිකක් ඔය හොඳට ඇදලා කරලා ඉන්න අය වලලා ගිහින් ටෝක් එක දාමු. ඔව්. අපි ඉන්න සිල් ගත්තා නම් හරි. තේරෙන්නේ නැහැ. ඔව්. සිල් අරගෙන කට්ටියට කියමු මෙහෙම ලෑස්ති වෙන්න කියලා. ඔව්. එහෙනම් උගම සෑහෙන්න පිරිසක් හොයාගන්න පුළුවන්. ඒ වුණාට ඔය වයස කට්ටියට සල්ලිය වාගේ අතේ නෑ නීමියා. නෑ ළමයි දෙයි. ඉතින් ඇදුවම ළමයි දෙනවනේ. ඒ වුණාට මං කියන්නේ කොල්ල කැල්ලත් සෙට් කරගන්න විදියක් නැද්ද ඕකට? පුදුවා. කොහොමද හිතුවා ඒක? අපි කියමු මෙහෙම. අපි බොලිවුඩ් එක්කයි යන්නේ. අපෝ එතකොට වයසක දෙනක ඉන්නේ. ඒක තමයි කියන්නේ වයසක දෙනකට කියනවා වන්දනාව යනවා. ඔව්. කොල්ලකයන්ට කියන බොලිවුඩ් යන ශාරුක් ખાන් බලද්ද කියනවා. ඔය බෙල්ල කඩාගෙන එහෙම. කොහොමද? මෙහෙම කියමු ශාරුක් ખાන් එනවා දඹදිව එදාට. හරිද වඳින්න. ශාරුක් ખાන් වදි දෙනවා කියෝ ඉතින් කිව්වා අපි එතන ගිහලා කිව්ව ශාරුක් සනීප නැහැ කියලා පණිවිඩයක් ගවල අද එන්නේ කියලා. අද මේ කුටි කන වැඩක් ඒක. නෑ ඔයා ඉන්නකෝ බබ ගානට වැඩි සෙට් කරන්න බෑ මං එන්නේ යන්න. එහෙනම් මොලීස් ලැට් එක ගානෝ පොයේ දාලා සෙට් කරලා ගානට බෙදලා වැඩි සෙට් කරගමු හරියට.
අපි වැඩේ පටන් ගමු හොඳ කට්ටියකගෙන් වැඩේ පටන් ගන්න. සුනේ තමයි ගාමින් දේව සෙට් කරගමු. අපෝ දෙන්නේ එන්නේ. ඕන් එනවා දන්නේ වන්දනාව යන්න. ඉතින් ශාරුක් ખાන් වල මේ පිස්සුද මෙලෝ රහක් නෑ කොහෙද දෙකෙන් එකකටවත් එන්නේ නෑ. ඒක රොසෙට්. එයාට නම් ඉතින් ඔය ශාරුක් ખાන් බලන් දුවාගේ එන්නත් ඉඳ තියෙනවා.